just 5 minutes. ඕව එපමණයි අවශ්‍ය වෙන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත. මෙහි ඇති සරල අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සාහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසක්ම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බල කරනු ඇත. One gentle movement in the morning can echo through your whole day. Start small and watch everything change. 5 minutes in the morning. Good luck. ගත වුණු දවස් අසුබ නම් ඉදිරියට එන හැම දවසක්ම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එන්න අදත් අපි පොතක් පෙරලමු. අද මං අතේ තියෙන්නේ ටිකක් වෙනස් පොතක්. මම වැඩිය කියවන්නේ නැති ශානරයක්. හැබැයි ජීවිතයේ සිද්ධ වන විවිධ හැලහැප්පීම් කුණාටු කාල මේ හැමදේම එක්ක මම කියවන්න යොමු වුණු දැන් ටිකක් වැඩිපුර අවධානය යොමු කරන ශානරයක්. ඒ තමයි self help book. එහෙමත් නැත්නම් අපේ ජීවිතයට මඟ පෙන්වන අපට උපදේශනය සපයන පොත්. ඒ ශානරයේ විවිධ පොත් කීපයක් පහුගිය දවස්වල මම කියවුවා. ඒ අතරින් එකක් ගැන අද මම කතා කරන්න හිතුවා. මම හිතන්නේ මම ඒ කියවපු පොත් අතරින් මම වැඩිපුරම කැමති වුණු සහ තවමත් කියවමින් ඉන්න පොතක්. මේ පොත ඇත්තටම තාම කියවලා ඉවර නෑ. ඒක ඉවර කරන්න තව ටික කාලයක් යයි. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා ඕගොල්ලන්ටත් තව ටිකකින් තේරෙවි. මේ පොතේ නම 5 minutes in the morning. ජීවිතය වෙනස් කරන දවසේ විනාඩි 5. මේ පොත ලියන්නේ රොමානා බන්නහැකගේ ටිකක් අමුතු නමක්. මම හිතන්නේ මම හරියට නම කිව්වා. රොමානා බන්නහැක. ඔව්. ඉතින් මේක එක විදිහකට අභ්‍යාස පොතක්. මේක එක දිගට කියවගෙන යන්න තියෙන පොතක් නෙමෙයි. මේක හැම දවසකම කියවන්න තියෙන පොතක්. මේ පොත කියවන්න හරියටම අපිට දවස් 50ක් යනවා. මේ පොතේ හැම පිටුවක්ම එක දවසක් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ දවසට ඒ පිටුව. එච්චරයි. ඊළඟ දවසේ ඊළඟ පිටුව. මේ විදිහට දවස් 50ක් පුරාවට අපිට මේ පොත කියවන්න තියෙනවා. ඒ හැම උදේකම විනාඩි 5ක් කාලයක් අරගෙන. අපි උදේට නැගිටට පස්සේ දවස පටන් ගන්නේ කොහොමද කියන එක ඒ මුළු දවසම ගත වෙන විදිහ ගැන ලොකු අදහසක් ඇති කරනවා. ඒ කියන්නේ ඔයා දවස පටන් ගන්නේ හරිම කම්මැලි විදිහට නම් හරිම දුක හිතුණු අවුල්ුණු හැඟීම් වලින් නම් මුළු දවසම ගත වෙන්නේ ඒ විදිහට කිසිම උද්‍යෝගයක් නැතුව. හැබැයි අපි දවසේ උදේම නැගිටට පස්සේ අපි නැගිටින්නේ අපි දවස පටන් ගන්නේ කීයටද කියන කාරණය මෙතනදි වැදගත් නැති වුණත් අපි දවස පටන් ගනිද්දී ඒ කියන්නේ මම අදහස් කරේ සමහර අය දවස පටන් ගන්න ටිකක් දවල් වෙලා යලා ගොඩාක් රැ වෙනකම් පාන්දර වෙනකම් වැඩ කරනවා. එයාගේ දවස පටන් ගන්න ටිකක් අනිත් අයට වඩා වෙලා ගිහිල්ලා. සමහර අය ඉන්නවා පාන්දරින්ම වේලාසනින්ම දවස පටන් ගන්න. මේ කොහොමුණත් අපි දවස පටන් ගනිද්දී ඒ පටන් ගැනීම උද්‍යෝගයෙන් හොඳ උද්‍යෝගිමත් හැඟීම් එක්ක ධනාත්මක සිතුවිලි එක්ක ටිකක් කාර්යක්ෂම විදිහට පටන් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් සැලසුමක් ඇතුව පටන් ගන්න පුළුවන් නම් අපිට මුළු දවසම සැලසුම් සහගතව ගත කරගන්න වැඩි අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දවස් සැලසුම් කරගන්න කැමති, Tamanගේ දවස් උද්‍යෝගයෙන් ගත කරන්න කැමති, එහෙම නැත්නම් ජීවිතේ Tamanට මගහැරුණු, අතහැරුණු Tamanගේ සැබෑ ස්වરૂපය හොයාගන්න කැමති අය වෙනුවෙන් තමයි මේ පොත ලියලා තියෙන්නේ. මේ පොතේ පිදුම හරිම විශේෂයි. මම ගොඩක් පොත්වල පිදුම් කියවලා තියෙනවා. ඔබ දැකලා ඇති. සමහරවිට ඒ වගේ අපේ හදවත නතල කර අපිට හිතන්න යමක් ඉතුරු කරපු පිදුම් ගැන අපි වෙනම කතා කරලා තියෙනවා. අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල ඒ වගේ පිදුම් ගැන විවිධ අදහස් පළ කරනවා. අන්න ඒ වගේ විශේෂ පිදුමක් තමයි මේ පොතේ තියෙන්නේ. මේ පොතේ පිදුම මෙන්න මෙහෙමයි. එකල මා ඔසවාගෙන සිටි ජීවිතේ බර නොදනවුව වචනයකින් බැල්මකින් පවා කරුණාවන්ත වූ සෑම මිනිසෙකුටම. ඊළඟට තව වැදගත් කාරණයක් මේ පොතේ මුලම සඳහන් කරලා තියෙනවා. දැන් මේ පොත මං කියුවානේ මේක අභ්‍යාසයක්. මේක අභ්‍යාස පොතක්. අපිට කරන්න අභ්‍යාසයක් තියෙනවා මේ පොතේ.
එතකොට අපි මේ අභ්‍යාසය කොතනින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගැනීම තමයි වැදගත්. ඒ කතුවරිය මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. ආරම්භයක් සඳහා හරි වෙලාවක් කියා දෙයක් නොමැති අතර හැම දෙයක්ම ආරම්භ වන්නේ ඔබේ තීරණයෙනි. ඉතින් ඔබටත් පුළුවන් මේ අභ්‍යාසය පටන් ගන්න. හැම දවසකටම එක පිටුවක් ගන්න කියවන්න. ඒ පිටුවේ ඔබේ සිතට එකතු කරන අලුත් අදහස් එක්ක හිතන්න පටන් ගන්න. ඒ විදිහට ජීවිතය සැලසුම් කරන්න. ඉතින් මේ තමයි ජීවිතය වෙනස් කරන දවසේ විනාඩි 5. ඉතින් මමත් තාම ඉන්නේ මේකේ පළවෙනි පිටු 10 අතරේ. ඉතින් ඔබට පැහැදිලි ඇති මමත් මේ පොත පාවිච්චි කරන්න එහෙම නැත්නම් කියවන්න පටන් ගන්න තාම ගත වුණේ දවස් කිහිපයයි. හැබැයි ඒ තරම් මේ පොත මගේ ජීවිතයට වෙනසක් කරා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා ඔබටත් කියවන්න මේ පොත 5 minutes in the morning. ජීවිතය වෙනස් කරන දවසේ විනාඩි 5. ඔබේ ජීවිතයත් වෙනස් වේවි. ඉතින් හැම දවසක්ම සුබ වෙන්න, ලස්සන වෙන්න, සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් පොතක් එක්ක මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. මම ගිහින් එන්නම්. මම කවි.